හරි ආයුබෝවන් ළමයි ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. එතකොට මේ සමූහයට සම්බන්ධ වෙලා ඉන්න ළමයි දන්නේ නැහැ මොනවද මේ අපි ක්ලාස් එකක් පටන් ගන්නවා කියලා කිව්වා. කරන්නේ මොනවද කතා කරන්නේ මොනවද කියලා තාම ඔයාලා දන්නේ නැහැ. ඉතින් අපි ක්ලාස් එක පටන් ගන්න කලින් පොඩි ඉන්ස්ට්‍රක්ෂන් වීඩියෝ එකක් තමයි මම මේ කරන්නේ. ඒ කියන්නේ ඔයාලා මොනවද මේ ක්ලාස් එකේ ඉගෙන ගන්න. ඇත්තටම කිව්වොත් දැන් ඔයාලා ඕ ලෙවල් විභාගයට සූදානම් වෙලා ඉන්න ළමයි වෙන්න පුළුවන්. නැත්නම් ඕ ලෙවල් ලියලා S එකක් හරි W එකක් හරි ICT වලට තියෙන ළමයි වෙන්න පුළුවන්. ඉතින් මේ හැමෝටම මේ හැම දිනාටම මේ ක්ලාස් එකේදී බයක් වෙන්න දෙයක් නැහැ. මම මුලින් ඉඳන්ම තියරි එක කරනවා, පේපර්ස් කරනවා, ප්‍රැක්ටිකල්ස් ටික කරනවා. රයිට්. ඒ නිකන් මේක නිකන් රිවිෂන් එකක් වගේ තමයි යන්නේ. පේපර් ක්ලාස් කිව්වට පේපර්ම නෙමෙයි කරන්නේ. පේපර් ක්ලාස් කිව්වට පේපර්ම නෙමෙයි මම මේකෙදි කරන්නේ. එතකොට ඒ ප්‍රශ්නෙට අදාළව තියරි කොටස තියෙනවා නම් ඒ තියරි කොටසත් මම කියලා දීලා තමයි ඉතුරු ටික කන්ටිනියු කරගෙන යන්නේ. රයිට්. ඊට අමතරව දැන් ඔයාලා ICT විෂය විතරක් නෙමෙයිනේ O level වලට ලියන්නේ. තව විෂයන් කිහිපයක් තියෙනවා ඔයාලට ලියන්න. නේද? එතකොට දැන් ඔයාලා මේ වෙනකොට ඔයාලට කාලසටහනක් නැත්තම් රයිට් පාඩම් කරන්න හරි කාලසටහනක් නැත්තම් පාඩම් කරන්න ටිප්ස් නැත්තම් අන්න ඒ දේවත් මම ක්ලාස් එකකින් අතරින් පතර ඔයාලට කියනවා. පැහැදිලිද? එතකොට මම මේ වගේ ටිප්ස් ටික මේ ක්ලාස් එකේ කියන ටිප්ස් ඔයාලට රෙකෝඩින් එකක් විදිහට දෙන්නම්. නැත්නම් උනත් මම මගේ TikTok account එකෙත් පබ්ලිෂ් කරනවා. ඔයාලට ඒකිනුත් බලා ගන්න පුළුවන්. රයිට් අපි එහෙනම් යමු ස්ක්‍රීන් එකට. හරි මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මේ තියෙන්නේ 10 11 10 11 ස්ටුඩන්ට්ස්ලාට අදාළව තියෙන ෆෝල්ඩර්ස් ටික. ඒතර මම ෆිසිකල් කරනවා 6 ඉඳලා 13 දක්වා මම ෆිසිකල් කරනවා. ඒතර ඒ අයට උගන්වන මැටීරියල්ස් ටික තමයි මේ තියෙන්නේ. ඒ මැටීරියල්ස් වලින් තමයි මම ඔයාලට කරන්නේ. පැහැදිලිද? හරි. මම ඔයාලට PDF ටිකක් පෙන්නන්නම්. රයිට්. මෙන්න මේ PDF එක ඔයාලට සම්පූර්ණයෙන්ම කරනවා. රයිට්. මෙන්න මේ PDF එක ඔයාලට සම්පූර්ණයෙන්ම කරනවා. මෙන්න බලන්න. මේ PDF එකේ තියෙන සම්පූර්ණ 10 වසර ප්‍රශ්න. රයිට්. සම්පූර්ණම 10 වසරේ පාඩම් වලින් හැදුණු ප්‍රශ්න. එතකොට මේකේ තියෙන්නේ සම්පූර්ණ 11 වසරේ පාඩම් වලින් හැදුණු ප්‍රශ්න. මේ දෙකම අපි කවර් කරනවා. හරිද? එතකොට මතක ඇතුව ඔයාලා උනන්දුවෙන් ක්ලාස් එකට එන්න ඕනේ. මම දෙන වැඩේ කරන්න ඕනේ. දෙන පේපර් කරන්න ඕනේ. ඒ වගේම තමයි කරලා මට ඒකේ ආන්සර්ස් ටික හරිද? කරලා මට ඒකේ ආන්සර්ස් ටික ඔයාලා ෆොටෝස් ගහලා දාන්න ඕනේ. තනි තනියෙන් දාන්න ඕනේ. පැහැදිලිද? ළමයි 50ක් නෙමෙයි 100ක් හිටියා 100 දෙනාගේම ඒ වැඩේ තියෙන්න ඕනේ. තේරුණාද? මේකට සම්බන්ධ වෙන හැමෝම මට දාන්න ඕනේ මේ ප්‍රශ්න කරලා මට ඒකේ PDF එකක් හරි එහෙමත් නැත්නම් ෆොටෝස් ටිකක් හරි. තේරුණාද? right. ඊට අමතරව මේ grade 10 වල ඔයාලට මේ එක එක පාසල් වලින් හැදිච්ච MCQ ස්ට්‍රක්චර්ස් රචනා ඔය ඔක්කොම තියෙන පේපර් තියෙනවා. දැන් මාගව පේපර් තියෙනවා ඔයාලව කරවන්න තමයි තියෙන්නේ. පැහැදිලිද කරවන්න තමයි තියෙන්නේ. එතකොට ක්ලාස් එකේදී ඔයාලට පුළුවන් ඔයාලට අමාරු MCQද ඔයාලට අමාරු රචනාද අන්නේ දේවල් මට පැහැදිලි කරලා කියන්න ඕනේ. පැහැදිලිද? right. මම එන්න මෙන්න මේකට වර්ක් බුක් එකට. හරි. මේ වර්ක් බුක් එකේ බලන ළමයි පළවෙනි පාඩම. right. පළවෙනි පාඩම හරි පළවෙනි පාඩම බලන්න. පළවෙනි පාඩම මොකද්ද? තොරතුරු හා sannivedana තාක්ෂණය. හරි බලන්නකෝ. දැන් මම මේකේ පාඩමෙන් පාඩම තමයි ඔයාලට දෙන්නේ. හරිද? මේ සම්පූර්ණක පොතම මම දෙන්නේ නැහැ. හරිද? සම්පූර්ණ පොතම දෙන්නේ නැහැ. මම පළවෙනි පාඩමේ කොටස වෙනම දෙනවා. දෙවෙනි පාඩමේ කොටස වෙනම දෙනවා. රයිට්? ඒ විදිහට කොටස් කොටස් තමයි දෙන්නේ. රයිට්? ඒතර ඔයාලා කොටස් කොටස් තමයි කරන්න ඕනේ. පාඩමෙන් පාඩමට. හරි. මෙන්න මේ විදිහට බලන්න. මෙහෙම බලන්න.
ඔයාලට තියෙන්නේ මේක පොතෙන් හරි බලාගෙන හරි මෙන්න මේකට අදාළ දේවල් ටික ලියන්න. හරිද? හරි සරලයි. හරි සරලයි. හැම පාඩකටම අදාළ මේ වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? මේ වගේ ප්‍රශ්න තියෙනවා. රයිට්. ඒතර මේවට හිස්තැන් පුරවන්න තියෙන්නේ. මේ මම මේක පාඩමක් ඔයාලට මේ පෙන්නන්නේ. මේක සම්පූර්ණම ක්ලාස් එකේදී කතා කරනවා. හරිද? සම්පූර්ණම ක්ලාස් එකේදී කතා කරනවා. ඔයාලට පොත බලාගෙන ඔයාලා ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හරිද? මොකද ඇත්තටම ඔයාලා පාඩම් කරලා ලියනවා නම් ඒක හොඳයි. වටිනවා. නමුත් ඔයාලා පොත බලන් ලියනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මතකෙට යනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහරු ඉන්නවා සමහර කට්ටියට පාඩම් කරලා ලියුවොත් තමයි මතකෙ තියෙන්නේ. සමහරක් කට්ටියට උත්තරේ පොතෙන් බලන් ලියුවොත් තමයි මතකෙ තියෙන්නේ. අන්න ඒ වගේ එක එක බුද්ධි මට්ටම තියෙන කට්ටිය ඉන්නවනේ. රයිට්. හරි. අපි කතා කරමු මේ කට්ටිය ගැන. ඔයාලගේ කොහොමද ඔයාලට කොහොමද මතක හිටින්නේ? ඔයාලා කොහොමද ෂෝට් නෝට්ස් ගාලා තියෙන්නේ? අන්න ඒ හැම දෙයක්ම අපි කතා කරනවා. එතකොට ඔයාලගේ හැම විෂයකටම ඒස් නැතුව ඊට උඩින් පාස් එකක් දාගන්න අපි try එකක් දෙමු. ICT විතරක් නෙමෙයි අනිකුත් විෂයනුත් අපි පාස් කරගන්න try එකක් දෙමු. බලන්න මේකේ හිස් තැන් පුරවන්න ඒ දේවල් ගොඩක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා බහුවර්ණ. බහුවර්ණ ප්‍රශ්න ටිකක් තියෙනවා මේකෙන්. ඒතකොට මේ විතරක් නෙමෙයි. හරිද? දැන් ඔයාලා හිතනද මේ දෙක විතරද කතා කරන්න කියලා? නෑ නෑ. ඔයාලට පහුගිය ප්‍රශ්න හරිද? ඒ කියන්නේ O level විභාග පේපර් ඔක්කොම කතා කරනවා. හරිද? ඔක්කොම කතා කරනවා. එතකොට මුලින් ඔයාලගේ ක්ලාස් එක පැය දෙකක් වුණාට අන්තිම වෙනකොට ක්ලාස් එක පැය දෙකක් පැය දෙක පැය තුන වෙන්න පුළුවන්. පැය හතර විතර වෙන්න පුළුවන්. රයිට්? හරි. ඊට පස්සේ ඔන්න බලන්න මේකෙන් පස්සේ මේ තියෙන තාම මේ ඉරිගහන ප්‍රශ්න. හරිද? බහුවර්ණ ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. රයිට්. දැන් ඔයාලා මෙන්න මේ පේපර් ටික හරියට කරා නම් ඔයාලට B එකකට C එකකට යන්න පුළුවන්. B එකට C එකට නෙමෙයි A එකට උනත් යන්න පුළුවන්. ඔයාලා මේක හරියටම කරොත්. පැහැදිලිද? මේ පොත් දෙකත් කරලා මම දෙන පේපර්සුත් කරලා ඔයාලා පාස් පේපර්සුත් කරොත් ඔයාලට ICT ගොඩ දාගන්න පුළුවන්. හරිද? එතකොට ෆේල් වෙච්ච කට්ටිය ඉන්නවනම් ඒ ෆේල් වෙන කට්ටිය එච්චර හිතන්න එපා. ඔයාලා මේ මාසේ ඉඳලා ICT වලට වැඩි කරොත් ඔයාලට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මම හැම අවුරුද්දකම වගේ මේ වගේ ක්ලාස් එකක් දැන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි ඊට පස්සේ තියෙනවා පුතේ රචනා ප්‍රශ්න. රයිට්. මේ පළවෙනි එකේ පළවෙනි පාඩමේ රචනා ප්‍රශ්න. බලන්න බහුවර්ණයි ව්‍යුහගතයි රචනයි. ඔය තුනම තියෙනවා. හරිද? ඔය තුනම තියෙනවා. ඊට පස්සේ එනවා අපේ දෙවෙනි පාඩමට. හරිද? ඔන්න වගේ පුතේ පාඩමෙන් පාඩම මේ විදිහට බහුවර්ණ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න තියෙනවා. පැහැදිලිද? ඉතින් ඔයාලම කල්පනා කරන්න ඔයාලා මෙන්න මේ වගේ පේපර් එකක් සාකච්ඡා කරන ගමන් මේ වගේ එකක් ඔයාලා ලිව්වොත් ඔයාලට ඇත්තටම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඔයාලා මේ මාසේ ඉඳන් මාසෙන් හැම විෂයකටම පැහැදිලිද? මම තව එකක් දැන් පෙන්නන්නම් දැන් 11 වසරේ. හරි දැන් ඔයාලා 11 වසරේ ළමයි දැන් මෙතන 10 වසරේ කට්ටිය සමහරක් කට්ටිය ජොයින් වෙන්නත් අහලා තිබුණා. එතකොට 10 වසර කට්ටියට 10 වසරේ පාඩම් ටික කම්ප්ලීට් කරගෙන යාලට අයින් වෙන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ 10 වසරේ පාඩම් ටික කවර් කරගත්තට පස්සේ යාලට යන්න පුළුවන්. එතකොට 11 වසර සෙට් එක දැන් බලන්න ඔයාලගේ තියෙනවා පළවෙනි පාඩම ගැටළු විසඳීමට ක්‍රම ලේඛ ලිවීම. හරි අමාරු පාඩමක් කියලා තමයි ළමයි මේක හිතන්නේ නේද? නමුත් මේක හරි ලේසි පාඩමක්. මේකේ එන්නේ මොනවද? ඔයාලා කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකක් පැස්කල් කෝඩ් එකක් බලලා තේරුම් ගන්න? මේ හැමදේම මම කියලා දෙනවා. පැහැදිලිද? එහෙනම් ඔයාලා බය වෙන්න එපා. ඔයාලට ICT වලට A එකකට B එකකට යන්න පුළුවන්. මම මේ කියන විදිහට හරියට වැඩ කරොත්. පැහැදිලිද? බලන්න මේ මම 11 වසරේ ඔයාලට පළවෙනි පාඩම පොඩ්ඩක් පෙන්නන්නේ. මේ විදිහට ව්‍යුහගත යනවා. හරිද? මේ විදිහට ව්‍යුහගත යනවා. බලන්න. ඒ කියන්නේ චූටි එකේ ඉඳලා තමයි එන්නේ. right? චූටි එකේ ඉඳලා තමයි ප්‍රශ්න ටික හැදිලා තියෙන්නේ. චූටි එකේ ඉඳලා ලොකු එක වෙනකම් බලන්න ඇල්ගොරිතම්ස් වලට එනවා. right? ඔයාලම හිතන්න ඔයාලා මේ වගේ එකක් මේ පොඩි දේ පවා ඔයාලා ලිව්වොත් ඔයාලට බැරි නෑ දැන් මේක ඇත්තට මොකද මේ 6 වසරේ ඉඳන් උගන්වන දේනේ නේද? මේක 10 වසරේ 6 වසරේ උගන්වන දෙයක් නේ. එතකොට ඇත්තටම කිව්වොත් මේ 10 11 යනකොට මේක චුට්ටක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. හරිද? එතකොට ඔයා 11 වසරේ ඉඳලා ඔයාලා මේ සමචතුරස්‍රයක පරිමිතිය හොයන්න
ගැලීම් සටනක් අඳින්න බෑ කියන්නේ වැඩක් නැහැ. නේද? ඔව්. එතකොට ඒක අඳින්න බැරි නම් ප්‍රශ්නයක් කරගන්නත් එපා. මම කියලා දෙනවා. හරිද? සරලව අඳින්නේ කොහොමද කියලා කියලා දෙනවා. හරි. ඕන්න ඔය විදිහට ඊට පස්සේ ව්‍යාජ කේතලට ඇවිල්ලා තියෙනවා. ඈ. එතකොට මෙතන ව්‍යාජ කේත ගොඩ නගන්න තියෙනවා. ඊට පස්සේ ඔන්න පැස්කල් ක්‍රමරේඛන භාෂාවට ඇවිත් තියෙනවා. රයිට්. පේනවද? ඉතින් මේ ටික දැන් ඔයාලටම තේරෙනවද මෙන්න මේ වගේ ටිකක් කරොත් ඔයාලට ගොඩ යන්න පුළුවන් කියන එක. තේරෙනවද? මම මේක හැම දෙයක්ම ඔයාලට කරනවා. හරිද? තවත් එකක් තමයි ඔයාලගේ පාඩම් වල තියෙන Word, Excel, PowerPoints, HTML ඔය වගේ පාඩම්. නේද? ප්‍රැක්ටිකල් පාඩම්. ඒ ප්‍රැක්ටිකල් පාඩම් වලට මම වෙනම වීඩියෝ සීරීස් එකක් හදලා තියෙනවා. ඒක මම ජෙට් වලට හදපු වීඩියෝ සීරීස් එකක්. මම මේ වීඩියෝ සීරීස් එක ඔයාලට දෙනවා. හරිද? ඒකේ ඊමේල් සෙන්ඩින්, Word, Excel, PowerPoints. එතකොට ලැප්ටොප් එකකින් කරනවා නම් ලැප්ටොප් එකෙන්, ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නවා නම් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. කොහොමද account එකක් හදාගන්නේ? මේ හැමදේම මේකේ තියෙනවා. පැහැදිලිද? එතකොට ඔයාලට ප්‍රැක්ටිකල් ටිකත් එතනින් කවර් වෙනවා. හරිද? එතකොට ඔයාලට ප්‍රැක්ටිකල් මම කරවන්නේ දන්නවද? දැන් සාමාන්‍ය Word එකක අහන්නේ. Word වල අහන්නේ ෂෝට් කීස් අහනවා. අර එලයින්මන්ට්ස් ලකුණු ගැන අහනවා. එතකොට ඔයා ඒක ප්‍රැක්ටිකලි කරලා ඔයාට මතකයි නම් ඔයාට ඉරි ගහන ප්‍රශ්නයක් આવොත් මේ අයිකන් එකෙන් මේක කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒකට තමයි මම ප්‍රැක්ටිකල් ඔයාලට කරන්නේ. හරි. එතකොට ඔන්න ක්‍රමයක ගොඩනැගීම කියන එකේ බලන්න begin. යා කරන්න තියෙන්නේ. යා කරන්න තියෙන්නේ. ඉතින් බලන්න හරි ඇත්තටම කිව්වොත් මේක හරි වටිනවා. මේ papers කට්ටල දෙක. හරිද? ඉතින් මම මේ දෙක තමයි ඔයාලට කරවන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ pass papers මම ඊට අමතර කරනවා. pass papers ඊට අමතරව මම ඔයාලට ගෙදරින් කරන් එන්න ඒ කියන්නේ homeworks විදියට කියන්නේ අද ක්ලාස් එක කරලා මම ඔයාලට කියනවා දැන් පළවෙනි පාඩම දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම හතරවෙනි පාඩම ඉවරයි කියලා හිතන්නකෝ. මම කියනවා ඔයාලට මේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකක් දෙනවා ඒ ටර්ම් ටෙස්ට් එක කරගෙන ඉන්න. නැත්නම් මම යුනිට් එකෙන්ට දෙනවා යුනිට් ටෙස්ට් එකක්. මේ යුනිට් ටෙස්ට් එක කරලා මට ෆොටෝ එකක් දාන්න. රයිට් මට මේ යුනිට් ටෙස්ට් එක කරලා මට ෆොටෝ එකක් දාන්න. රයිට් මම එහෙම කියනවා. ඔයාලා මේ විදිහට හරියට කරොත් ඔයාලට ඒකට B එකට යන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එතකොට ඔයාලා දැන් මේ වීඩියෝ එක බලන්න මුලින් ඉඳලා වීඩියෝ එක බලන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් මේක සම්බන්ධව. එතකොට ඔයාලට හිතනද මම ගන්න මාසෙට 2500යි. හරිද? එතකොට ඔයාලගේ O-level exam එක වෙනකම්ම මම මේ ක්ලාස් එක කරනවා. ඉතින් 1500ට වඩා වටින දේවල් ටිකක් මේ ක්ලාස් එක ඇතුලේ කරනවායි කියන එක මම හිතනවා ඔයාලගේ ඔළුවට යන්න ඇති කියලා. මොකද වෙන ක්ලාස් වල 1500ක් අරගෙන එක පාස් පේපර්ස් එකක් අරගෙන ඒක සාකච්ඡා කරන එක තමයි කරන්නේ. හැබැයි මේක එහෙම නෑ. මම එහෙම නෑ. මම සාමාන්‍යයෙන් ප්‍රශ්නෙත් එක්ක තියරි එකත් එක්කම කියලා දෙනවා. හරිද? තියරි එකත් එක්කම කියලා දෙනවා. ඔයාලට ඒ අදාළ වෙබ්සයිට්ස් කියලා දෙනවා. හරිද? එතකොට එක්සෑම් ටිප්ස් කියලා දෙනවා. එතකොට එක්සෑම් එකට පාඩම් කරන්න ටයිම් ටේබල්ස් හදන හැටි කියලා දෙනවා. රයිට් දැන් ඉඳන් ෂෝට් නෝට්ස් ගන්න හැටි කියලා දෙනවා. රයිට් ඒතර ඔයාලා දැම්ම ඉඳන් මේ එක්සෑම් එකට රෙඩි වෙන්න ඕනේ. හරිද? ඔයාලා දැම්ම ඉඳන් එක්සෑම් එකට රෙඩි වුණොත් ඔයාලා එක්සෑම් එක ලඟ වෙනකොට ඔයාලට බයක් නැහැ. හරිද? මොකද ඔයාලා පේපර්ස් කරලා තියෙන්නේ, පාඩම් කරලා තියෙන්නේ. ඔයාලට බය වෙන දෙයක් නැහැ. පැහැදිලිද? එතකොට මම කියන හරියටම හැම විෂයකටම කොහොමද ඔයාලා සූදානම් වෙන්න ඕනේ කියලා ICT වලට සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා මම කියන්නේ. හරි එහෙනම් අදට මම මේ ඉන්ටර්වයුව වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ගෲප් එකට මෙසේජ් එකක් දාන්න නැත්නම් ඉන්බොක්ස් හරි මට මෙසේජ් එකක් දාන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ව සම්බන්ධ කරන්න. මොකද මේක වටිනා අවස්ථාවක් සහ වටිනා ක්ලාස් එකක්. ඉතින් මුලින් ඉඳන් සම්බන්ධ වෙන කට්ටියට A එකක් B එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාර O level exam එක ෆේල් වෙලා හරි S එකක් හරි තියෙන ළමයි ඉන්නවනම් ඒ සියලුම දෙනාට මම ආරාධනා කරනවා එන්න. මේක ඔයාලට වටින ක්ලාස් එකක්. ඔයාලට ඇත්තටම W තිබුණාට S තිබුණාට ඔයාලට ඊට වැඩි රිසල්ට් එකකට යන්න පුළුවන්. මේ ක්ලාස් එකට ජොයින් වෙලා හරියට වැඩ ටික කරගෙන ගියොත්. පැහැදිලිද? ඉතින් ඒ පරිඩියත් එක මම මෙතන අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.